නවීන කෘෂිකර්මයේ වර්තමාන විද්‍යුත් අවකාශයේ කෘෂි ලංකා YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ලබනවා. ඉතින් බොහොමයක් දෙනා වගා කරනවා එළවලු වේවා, ඊගවට මල් වේවා, පළතුරු වේවා මේ බොහොමයක් වගාවලදී අපිට බොහොමයක් එන පලිබෝධකෙක් තමයි සුදු මැස්සා, ඒ වගේම කූඩිත්තා, ඒ වගේම පැලමැක්ක කියන වගේ සත්තු. ඉතින් මේ වගේ සත්තුන්ට අපි දැක්ක ගමන් කරන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. එහෙම නැත්නම් පලිබෝධනාශක භාවිතා කරනවා. ඉතින් මම අද කියන්නේ ඊට කලින් පලිබෝධනාශක මේ විස රසායන නැතුව කරන්න පුළුවන් දෙයක් තමයි. ඒ තමයි ඇලනගුල්. එහෙම නැත්නම් ස්ටිකි ට්‍රැප් කියලා අපි හඳුන්වන මේ ක්‍රමය මගින් අර මම ඉතින් සඳහන් කරපු සුදු මැස්ස, කූඩිත්ත, පැලමැක්ක ඇතුළු පලිබෝධකයන් පාලනය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඇලෙනගුල් එහෙම නැත්නම් ස්ටිකි ට්‍රැප් අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා පොලිටනල් එහෙම නැත්නම් මේ ආරක්ෂිත ගෘහ තුල වගා කරද්දී. ඉතින් ඒ තුලදී වගා කරද්දී අපිට තියෙන වගේම නැත්නම් බාහිර වගා කරද්දීත් අපිට මේ ස්ටිකි ට්‍රැප් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මේ ඇලෙනගුල් භාවිතයේ වාසි කීපයක් ඕගොල්ලන්ට කියන්නම්. පළවෙනි එක තමයි පරිසර හිතකාමී වීම. ඒ කියන්නේ මේකේ හානිකර රසායන ද්‍රව්‍ය නැති හින්දා මේක පරිසර හිතකාමී වගේම මේක යොදන ගොවින්ගේ සෞඛ්‍යයට හිත කර වෙන්නේ නැහැ. සාමාන්‍ය පලිබෝධනාශක දනොන්ට ඒකේ තියෙන කෙමිකල් අපේ සම මගින් අපේ කට ඇස් නාසය ඔය ආදී ක්‍රම මගින් අපේ ඇඟ ඇතුළට ගිහිල්ලා අපේ සෞඛ්‍යයට හානි කරයි. ඉතින් මේකේ එහෙම එකක් නැහැ. ඒ වගේම තමයි මේක භාවිතයේ පහසුව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ස්ටිකි ට්‍රැප් වෙන එකේ මේ සාමාන්‍යයෙන් පොලිතින් එක ගලවලා වගාවේ එල්ලන්න විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් දින 7-10කට සැරයක් විතර මේක නැවත අලුත් කරනවා. ඒ කියන්නේ ස්ටිකි ට්‍රැප් එකක් ඔයගොල්ලෝ වගාවේ ටනල් එකක් ඇතුළේ වේවා නැත්නම් එළියේ වේවා එල්ලුවාට පස්සේ නැවත දින 7-10කට සැරයක් මේක නැවත මාරු කරනවා. ඒ කියන්නේ එකක් එල්ලලා ටනල් එකක් හරි වගාවේ වුණ කම්ම තිබ්බා කියලා අපි මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක ඊටාම ලාභදායී වෙන එක. සාමාන්‍ය ස්ටිකි ට්‍රැප් එක කොලයක් සාමාන්‍යයෙන් රුපියල් 40ක් වගේ මුදලකට අපිට ගන්න පුළුවන්. දැන් මම හිතින් සඳහන් කරා වගේම ආරක්ෂිත ගෘහ තුල අපි මේක එල්ලන එකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි හානිය පාලනය කරනවා වගේම තමයි මේ කෘමින්ගේ වර්ධනය ආරක්ෂිත ගෘහ තුල සාමාන්‍යයෙන් වැඩි. ඒ කියන්නේ හානිය ආවට පස්සේ වර්ධනය වැඩි. ඒ හින්දා මේ වගාව අපසර තුල දින පලිබෝධකයන් ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් ගන්නටත් අපි මේක භාවිතා කරනවා. ඒ කියන්නේ මේ ටනල් එක ඇතුළේ නැත්නම් මේ වගාව තුළ මෙන්න මෙච්චර මේ සත්තුන්ගේ ප්‍රමාණයක් ඉන්නවා. එහෙනම් අපි දැන් තමයි පලිබෝධනාශක යොදන්න ඕනි කාලය කියන පිළිබඳ තක්සේරුවක් ගන්නවා. එහෙම නැතුව නම් අපි කරන්නේ එකෙක් දෙන්නෙක් දැක්ක ගමන්ම පලිබෝධනාශක ගහන එක තමයි කරන්නේ. ඉතින් ඒක අපි සෞඛ්‍යයටත් අහිත කරයි, ඒක අපි ආර්ථිකයටත් හොඳ නැහැ. ඒ හින්දා මේ ක්‍රමයේ මගින් අපිට පුළුවන් මේ ඒ කියන සත්තු ඉන්න ප්‍රමාණය බලලා සත්තු ගහනේ වැඩි වගේ වෙනවා නම් විතරක් අපිට පලිබෝධනාශක යොදන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මේ ස්ටිකි ට්‍රැප් නැත්නම් ඇලෙනගුල් වර්ණ දෙකකින් ප්‍රධාන වශයෙන් දෙකක් තමයි තියෙන්නේ. ඒක තමයි කහ සහ නිල්. කහ කියන එක භාවිතා කරනවා සුදු මැස්ස, එහෙම නැත්නම් වයිට් ෆ්ලයි, ඒ වගේම කූඩිත්ත, එහෙම නැත්නම් ඒපිට් කියන මේ පලිබෝධකයන් දෙන්න පාලනය කරගන්නට. ඒ වගේම මේ නිල් කියන ඇලෙනගුල භාවිතා කරනවා පැලමැක්, එහෙම නැත්නම් ට්‍රිප්ස් කියන සත්තු මර්ධනය කරගන්න නැත්නම් පාලනය කරගන්න. දැන් අපි ආරක්ෂිත ගෘහයක් නැත්නම් ටනල් එකක් ඇතුළේ වගේ මේ එල්ලනවා නැත්නම් බාහිර ඉල්ලුවත් මේ වර්ග දෙකම එල්ල ගන්න එක තමයි මම නිර්දේශ කරන්නේ. මොකද එතකොට අපිට මේ සත්තු ප්‍රධාන විශේෂ මේ සත්තු තුන් දෙනාම, ඒ කියන්නේ කූඩිත්තා, පැලමැක්ක, සුදු මැක්ක වගේ සත්තු තුන් දෙනාම අපිට ඉන්නවද කියලා බලගෙන පාලනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ග 1000ක වගේ ආරක්ෂිත ගෘහයක් තුල කහ උගුල් 5ක් පමණත්, නිල් උගුල් 5ක් පමණක් වගේ සාමාන්‍යයෙන් එල්ලුවාම ඇති තැනින් තැන මුළු ශේෂ්ත්‍රයම ආවරණය වෙන පරිදි සාමාන්‍යයෙන් දින 7-10කට සැරයක් නැවත මේක අලුත් කරන්න ඕනි. නැත්නම් මේක පරණුවාට පස්සේ ඒක ඇලෙන ගතිය නැති වෙලා අපිට බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න බෑ. සාමාන්‍ය විදිහට නූලකින් එල්ලුවා නම් ඇති. ඊට වඩා දෙයක් මේක නෑ හින්දා තමයි මම කිව්වේ මේක භාවිතා කරන්න පහසුයි. ඉතින් මේ ක්‍රමය භාවිතා කරලා අපිට ශේෂ්ත්‍රයේ ඉන්න මේ සතුන් පාලනය කරන වගේම ඉන්න සතුන් ප්‍රමාණය දැනගෙන සතුන් වැඩි වෙනවා නම් විතරක් පලිබෝධනාශක භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක තමයි ඇලෙනගුල් පිළිබඳව මූලිකව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දේ. ඉතින් මේ පිළිබඳව ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, මම අනිවාර්යෙන් උත්තර දෙන්නම්. බොහොම ස්තුතියි.